ඔබතුමා මොකද්ද හෙට දිනේදී ගන්න ස්ථාවරය? මම හෙට දිනේ ගන්න ස්ථාවරය වාට කියන්නේ අද දිනේ. නෑ මට කියන්නේ නෑ මම කියන්නේ නෑ ඔබතුමා බලන්නකෝ. මට නෙමෙයි ඔබතුමා ජනතාවට කියන්නේ. මම හෙට කියන්නම්. මම හෙට කියන්නම්. හරි? ඔයවන්න මම උත්තර දෙන්නේ එහෙමයි. මොකද ඔබතුමාගේ தත්ත්වය මම තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා මම හෙට දිනේදී කියන්නම්. හරි? එතකොට එක ප්‍රශ්නයක් අහන්න බෑ නේද? අහන්න බෑ. වාට ඕන උත්තරේ මට දෙන්න ඕනේ නෑ. හරි ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි. නෑ ඕන වෙන්නේ ඇමතුමා වාට තරගලයක් කළා මිනිසුන්ට ගස්සලා වගේ ආතල්ලේ ගන්නද? ගන්නකෝ ගන්න. ඔයා කරගෙන යන්නකෝ. ඔයාම කරගෙන යන්න. වැඩක් නෑ ඔබතුමා. එහෙනම් ඔයාම යන්නම් වැඩක් නැත්තා. ඔයා කරගෙන යන්න. මට ඔබතුමා ඔයා කරගන්න. වැඩක් නෑ නේද මේක කරලා එන. වාට ඕන විතර ඔයා කරගන්න. වාට ඕන උත්තරේ දෙන්න මම මෙතනට ආවේ නෑ. හොඳට මතක තියාගන්න. හරි? ඔයාගේ දේශපාලනේ මොකක්ද කියන එක මම හොඳට දන්නවා සංඝ. හරි? ඔයා මේක පටන් ගත්තා මම දන්නවා. මෙතනට මම එන්නේ නැහැ යුවරාජ් නැත්තම්. හරිද? ඔයා වගේ මේ කෙනෙක් කරනවා කියලා දැනගත්තා නම් මම මෙතන ඉඳගන්නෙත් නැහැ. දැන් ඔබතුමා ඊළඟ ප්‍රශ්න. ඔයාගේ පටන් ගත්ත ක්‍රමය මට හොඳට තේරුණා. හරි? ඔයාට මේ ඔයා හිතන්න එපා මේ රටක ප්‍රශ්නයක් තියෙන මොහොතකින් ඔයගලන්ට ආදල්ලයක් කරගෙන දේශපාලන වාසියක් ගන්නවට පුළුවන් කියලා. මම එතනට වැටෙන්නේ නැහැ. හරි? මම මෙතනට මේ ආයතනයට ආවෙත් අවුරුදු දෙකමාරකට පස්සේ. ඒ ආයතනට ආවෙත් මොකද අවුරුදු දෙකමාරකට පස්සේ මාව ගෙන්වෙත් ඒ කියන එකත් මම හොඳට දන්නවා. සමග කට උස්ස ගන්න එපා. හරියට මේක කරනවා නම් හරියට කරමු. නැත්නම් මේක ඔබතුමා කරුණාකරලා ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කරුණාකරලා නෑ මගේ මොකද්ද මගේ ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔය ඉස්කෝලේ මගේ මාස්ටර්ද කරුණාකරලා ඔයා ඒක හරියට කරන්න. ඔයා මේකේ ප්‍රශ්නයක් කරනවා හරියට හදන්න. ඔයා මේක ඒක മന്ത്രിවරුන් යනලා බයිට් එක ගත්තා වගේ මාව බයිට් එක ගන්න බදන්න හම්බ වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. කැමති නම් මේක කරන්න හරියට නැත්නම් ඒක අතල්ලා දාන්න. ප්‍රශ්නයක් නෑ. හරි? කිසි ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපි විරාමයකින් පසු නැවත හම්බ වෙමු.